කිසිදා නැහැර යන්නේ දරුවක් හිතුනන්නේ පිළියයිගෙන දෙන්නේ සතුරා කරගන්නේ කිසිදා නැහැර යන්නේ අපේම වේල පුරන් පරදන්නේ ආකියාකා එරකෙන්නෝ ආකියාකා කියනසන්නෝ ආකියාකා නොවරකින්නෝ ආකියාකා ජය ලබන්නෝ ආචිනේ කියනුවෙන් මිනිසත් තම පියකින්නේ කෙලෙසරක කන්නද ලොව අඳුරෙන් අප එක්ව අප නැතේ කිසි දිනක පසුබසින්නේ සතුරා කරගන්නේ කිසිදා නැහැර යන්නේ දරුවක් හිතුනන්නේ පිළියයිගෙන දෙන්නේ සතුරා කරගන්නේ කිසිදා නැහැර යන්නේ අපේම වේල පුරන් පරදන්නේ ආකියාකා එරකෙන්නෝ ආකියාකා කියනසන්නෝ ආකියාකා නොවරකින්නෝ ආකියාකා ජය ලබන්නෝ කැඩි පාසලේ ශිෂ්‍ය ජෙරම් බෙල්පුවාගේ දිනපොත ඔක්තෝබර් 9. සතියක් පුරා මගේ කුඩා රොබෝ යන්ත්‍රයට කොටස් සොයමින් සිටියේ. මේ අවශ්‍ය දේවල් නැති නිසා අත්තර දමා තිබුණු කර්මාන්ත ශාලාවට ගියා. ඒක තියෙන්නේ මේ ළඟ. මගේ වැඩවලට ගන්න පුළුවන් යන්ත්‍ර කොටස් ඒ ඇති කියලා හිතුවා. හිතපු දේ හරියටම හරි. ගොඩක් දේවල් තිබුණා. මට ඒදී අමුතු කාමරයක් හම්බුණා. ඒක පරිගණක විද්‍යාගාරයක්. ඒක ඇතුලේ අධිබලති පරිගණකයක් තිබ්බා. ඒ ගැන දන්නේ මං විතරයි. තාම මේක රහසක්. මටත් තාම ඒ ගැන හිතා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. එදා රෑ මං බය වුණත් ඒ පරිගණකේ ක්‍රියාත්මක කළා. මේක නිසා පසුතැවෙන්න වෙන්නේ නැති වෙයිනේ. ඔන්න එනවා. හරි. හරි දැන් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා යාළුවා. අපූරුයි. මේ මොකද්ද? ක්‍රීඩාවක්ද? ඔයා කවුද? මේ කොහෙද? ඔහො ඔයා ඔරික්ස්ටර්න්ද? ඊට කලින් කියන්නකෝ ඔයා කවුද? ආච්චිලා රෝබියා අලුත් යාළුවා. මොකක්? අලුතෙන් ආවේ ඔයාගේ කාමරේට ඔයත් එක්ක ඉන්න. මං ඉතින් ඔයාව දන්නේවත් නෑනේ. බලන්නකෝ මං හොඳ කෙනෙක්. ඔයාට මගෙන් කිසිම කරදරයක් නෑ. එහෙම හිතමුකෝ. මුලින් ඉඳන් හැමදේම ඔයාට කියලා දෙන්න බෑ. හෙමින් ඉගෙන ගන්න. හරිද? හරි. හෙමින්. ඉතින් කොහොමද ඔරික් ඔයාට? ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා මට. ඇයි ආයෙත් ඔයාගේ අර රෝස පාට ගවම නැති වුණාද? නෑ එච්චර බලපතල නෑ. ඔරික් මේ අපි ගැන කතාවක්. ඒක අහන්න ඕනේ නම් මගේ කාමරේ ළඟට එන්න. මම බලන් ඉන්නවා. ඔරික් ඒ කවුද? ඔයාට කැමති වගේ. සිසි මහා කරදරකාරියා. එයා තමයි විදුහල්පතිතුමාගේ ආදරණීය දුව. ඇයි අකමැති? ඇයි? එයාගේ ඔළුව නරක් වෙලා තියෙන්නේ. පේනුවේ නම් වරදක් නෑ. එයාගේ ඒක හිමීට ඇරලා බලද්දි ඒක හිටියේ ගෙම්බෙක්. තේරුණා නේද?
නෑ වාගේ මහලොකු කියවිල නතර කරලා වගේ වැඩක් බලා ගන්නවා. දැන් ඔහම කිව්වට ඔයාට හවස් වෙද්දි පාව නැතුවම බැරි වෙයි. පරිගණක ඇතුළේ ඉන්න කෘත්‍රිම බුද්ධියට මාව ඇහෙනවද? ඔව් ඒ මට වෙන නමකින් කතා කරනවද? හොඳයි. ඔයා කැමතිද කියනවට මායා? මායා කැමති. නිර්මාණය කරපු වෙනස් ලෝකෙක මම මොනවද මේ කරන්නේ? ඒක කියන්න ලේසි නැහැ. මං ටිකක් දේවල් දැනගත්තා. කෘත්‍රිම බුද්ධියෙන් හැදුණු ඔයා ලියෝකෝ කියන ලෝකෙකයි ඉන්නේ. ඔතනින් එළියට යන්න දොරක් වගේ දෙයක් තියෙනවද කියලා බලන්න. ජරම් මට මුකුත් හොයා ගන්න බෑ. ජරම් මට මේක නම් ඔයා දකින්න ඕනේ. මං කැමති. පුළුවන්ද ඔයාට දර්ශන ලබා දෙන්න? බලන්න. මොනවා? මායා වනාන්තරයක් විතරක් නෙමෙයි ලෝකයක්ම තියෙනවා. කලාප 4ක්. හැබැයි ඒවා එකිනෙකට වෙනස්. ජරම් මම තනියම නෙමෙයි ඉන්නේ. සත්තුත් ඉන්නවා. හරිම අපූරුයි. කෘත්‍රිම ලෝකයක අපූරු ජීවීන්ගෙන් හැදුණු ජෛව පද්ධතියක්. ජරම් මට පහර දෙනවා. දුවන්න මායා. ඉක්මනට කුළුණට යන්න. මායා ඉක්මනට. ඇති යන්න. ඔයාගේ ලයිෆ් පොයින්ට් අලුත් වෙනවා. මම මේ හිතුවේ ඔයාගේ අර යාළුවා සිසි. එයා මගේ යාළුවෙක් නෙවෙයි. ඕරේ. අපි යාළු කරගමු. එයා හරි වෙනස් කෙනෙක්. අපිට ගැලපෙන්නේ නෑ. ඇත්තට? බෙල්බුවා ඔයා හොඳින්ද? මම මෙයාව එක්කන් යන්නම්. ඔයා ගුරුතුමීට කියන්න. බය වෙන්න දෙයක් නැහැ. පොඩි විදුලි සරක් වැදිලා තියෙන්නේ. කිසිම තුවාලයක් නැහැ. එහෙනම් බෙල්පුවා මං ගෙන් එන්නම්. ගොඩක් ස්තුතියි ස්ටර්න්. මට ඒ වෙලාවේ උදව් කරාට. සුළු දෙයක් නේ. සටන් පාඩම ඉවරුණාට පස්සේ මං ආව බලන්න. අද මෙහාට ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. කලරි පයත්තු, කොගුසුකු, ජුට්සු. නෑ මේ මං කිව්වේ චීන අවන්හල් වල තියෙන කෑමවල නම් මෙහෙම නෙවෙයි. තරහ වෙන්න එපා ඉෂියානා. මම චීන නෙවෙයි. මම ජපාන්. හරි ඇත්තටම කමක් නෑ. මේවා ජීවිතාරක්ෂක සටන් ක්‍රම. ඔය නිසා මගේ ජීවිතේත් බේරගත් අවස්ථා ඕන තරම් තියෙනවා. ඇත්තට මොකද උනේ? එදා රෑ මම කඳවුරේ ගිනිමැලේ ළඟ ඉඳන් විවේක ගන්නකොට නපුරු ගෝත්‍රිකේ කඩාගෙන පැන්නා. තත් විදිස්සගෙන ආවේ මෙන්න මේ තරම් උස. මම බන බේරගත්තේ මේ වගේ මගේ දක්ෂ සටන් ක්‍රම පාවිච්චි කරපු නිසා. ඒකට hina යනවද? සමා වෙන්න අපිට. ඒ ගැන කතා නොකර හිටියා නම් හොඳයි නේද? ඔය hinaව නවත්ත ගන්න. ඔය දෙන්න නැගිටලා එන්න. ඒක නම් හොඳ ආරම්භයක්. නරකම නෑ. තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අදට ඔය පුහුණු වුණා ඇති. ආචාර කරලා නේවාසිකාගාර වලට යන්න. හමුවීම සතුටක්.
මොකද්ද මේ අවුල? මෝ කොහෙන්ද මෙහෙට ආවේ? මේ කිවි මගේ බල්ලා. එයාට මෙතන තාම පුරුදු නෑ. තේරෙනවනේ. එයා ටිකක් කලබල වෙලා ඉන්නේ. ඔයාට පේන්නේ නැද්ද මගේ පොත් ඇඳුම් හැමදේම ඇදලා? තව දැක්කද ඌ දැන් මගේ ඇඳට කරපු දේ? සමාවෙන්න ඒත් ඉතින් මට එයාව එළියට දාන්න බෑනේ. මේ බල්ලෝ තහනම්. මේක අහගන්න. විදුහල්පතිතුමා දැනගත්තොත් ගොඩක් සතුටු වෙයි. ගණන් ගන්න එපා. මගේ කිවි පැටියෝ. මොකද මේ වෙන්නේ? මේක මං කලින් දැකලා නෑ. උදව් කරන්න. උදව් කරන්න. ඉන්න! ඔයාගේ රොබෝල හරිම දරුණුනේ. මේව වෙනස් කරොත් හොඳයි නේද? ඒ වැඩේ මම නෙමෙයි කරේ. මොනවද උනේ කියලා මමවත් දන්නේ මට ඇත්ත කියන්න මොකද උනේ කියලා? නෑ මුකුත් නෑ. මේ අහන්න ජෙරම් ආයෙත් පාරක් මට එන්න බැරි වෙලාවක හදිසියේ මේ රොබෝල පහර දුන්නොත් ආයෙම වෙන්නේ නැහැ. ඔයා කියනකම් මම මෙතනින් යන්නේ නැහැ. හොඳයි. මේ දේ ගැන පැහැදිලි කරලා දුන්නා කියලා මට නැති වෙන්න දෙයක් නැහැ. හැමදේම කියන්න. මුලින්ම කියන්න ඔයාට රහස් රකින්න පුළුවන්ද කියලා? උමග ඇතුලින් ආපුවම අපිව කාටවත් පේන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. මේ උමගට තවත් උමගක් තියෙනවා. ඇයි මොකද? එන්න බයයිද? නෑ. මේකද ඔයා කියපු පරිගණකය? මේක තමයි සුපිරි පරිගණකය. මේ පරිගණකය හරිම බලවත්. මං ඒ ගැන පරීක්ෂා කළා. මේකෙන් ලියෝකෝ කියලා කෘත්‍රිම විශ්වයකට සම්බන්ධ වෙනවා. උදේ වැදුණු විදුලි සැරට ඔයාගේ මොලේ කර වෙලා ගිහින් වගේ මං හිතන්නේ. මේක කර්මාන්ත ශාලාවේ පාලක පද්ධතිය වෙන්නේ නැති. ඇත්තට? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක බෝනිකෝ හදන එකක් කියලාද හිතන්නේ? කොහොමද ජෙරම්? කවුද මේ ගෑනු ළමයා? එයා මායා. කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කළ චරිතයක්. එයා අයිති ලියෝකෝ වලට. ඒ ගැන තොරතුරු තාම දන්නේ නැහැ. ඔය ඇති ජෙරම් මේක බොරුවක්. නෑ ජෙරම් පරිගණකයේ පණ ගැන්නුවාමයි මං අවදි වුණේ. මට මොකුත් මතක නැහැ. මතකය මැකිලා වගේ. මායා හැංගිලා ඉන්නේ කුළුණක් වගේ තැනක. එයා එතනින් පිටත් වුණොත් සත්තු වර්ගයක් එයාට පහර දෙනවා. විශ්වාස කරන්න මාව. මේක නම් විශ්මිත සොයා ගැනීමක්. එහෙම වෙන්නේ නැති. මේක වීඩියෝ ක්‍රීඩාවක් වෙන්නත් පුළුවන් නේද? එහෙනම් මේක භයානක ක්‍රීඩාවක්. මම්මගේ රොබෝල හදියේ බෝල සෙල්ලම් කරන්න විතරයි. උම්මව මරන්න හැදුවා. ඔයා දැක්කනේ ඒක? ඒ පහර දෙන වෙලාවේ මම දැක්ක පරිගණක දිරේ සලකුණක් වැටිලා තියෙනවා. ලියෝකෝ ජීවින්ගෙත් ඒ සලකුණම තියෙනවා මම දැක්කා. රසවත් කතාවක්. ඒ කියන්නේ මායාව මරන්න හදන කෙනා ඔයාවත් මරන්න හදනවා කියලාද කියන්න හදන්නේ? ඒ වගේ පේන්නේ. තේරුම් ගන්න. ඔය කතාව ඇත්තනම් මේ භයානක පරිගණකය අක්‍රිය කරලා පොලිසියට කියන්න. හොඳයි. මුලින්ම මම මායා ලියෝකෝ වල ඉන්නේයි කියලා හොයා ගන්න ඕනේ. ඒ මොකටද? සමහර විට අපිට යව මේ ලෝකෙට ආපහු ගෙන්න ගන්න පුළුවන් වෙයි. කරන්න පුළුවන් දෙයක් කියන්න. ඔයා බලන් ඉන්නකෝ. මේක තමයි මට ගැලපෙන්නේ. මේක ඇඳහම මාව ලස්සනට පෙනෙයි නේද? මේ මොනවද? පරීක්ෂක කුටීර. මායා මෙහෙට ගෙන්නන්න ක්‍රමයක් මන් තාම හොයනවා. හැබැයි කෙනෙක්ව ලියෝකෝ වලට පිටත් කරලා යවන්න පුළුවන්. පරිගණකය අපේ අණුක විවයන් විශ්ලේෂණය කරනවා. මෙන්න මෙතනදී අපේ පරමාණු වලට ගැලපෙන දත්ත මගින් අනුරූප ඩිජිටල් පිටපතක් නිර්මාණය කරනවා ලියෝකෝ වලට සම්බන්ධ වෙන්න. තේරෙන්න කියන්නකෝ. මේකේ යන්න පුළුවන් කෘත්‍රිම ලෝකයකට ලියෝකෝ වල. ජෙරම් තාක්ෂණයේ මෙච්චර දියුණුද? ඒක වෙන්න බෑනේ. තාම විශ්වාස නැද්ද? නෑ තමයි. මේවා තියෙන විද්‍යා ප්‍රබන්ධවල විතරයිනේ. අපි ඒක කරලා බලමු. එතකොට ඔයාටම බලාගන්න පුළුවන්නේ යවන්නේ කාවද? කාවද මන් දන්නවා. ඔයා වෙන ලෝකයකට යන්න යදන්නේ. දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න.
ඒයි ඒයි ඔරේ නවතින්න කොහේනවද? මොකක් හරි රහස් වැඩක් වගේ මට පේන්නේ. මේ පොඩ්ඩක් ඉන්න අපි දෙන්නත් දැන් උමග දිගේ යන්න ඕනේ ඇයි එයා මගේ බල්ලව අරන් යන්නේ සමහර විට භයානක පරීක්ෂණයක් කරන්න වෙනද ගෙනියන්නේ. විකාර කියවන්න එපා නෑ එහෙනම් කිවිව ගෙනියනව ඇත්තේ නිදන් ගන්න බිලි පූජාවකට වෙන්න ඕනේ. කොහොම ඉන්නේ? ඔක්කොම ලෑස්ති බල්ලා තිබ්බා. එහෙනම් කරලා බලමු. මේක ලේසි වැඩක් නෙමෙයි. මේ දේවල් හරි අමුතුයිනේ ඔය හරි මම කිව්වා වගේ මේක ඊජිප්තු සෝනක් තමයි. හරි. අපි දැන් ලෑස්ති. දැන් වැඩ පටන් ගන්න යන්නේ. කිවි ඔයා හොඳින්ද අනේ ඔයා දැන් මමියක් වෙයි. පරිවර්තනයේ කිවි. පරීක්ෂාව කිවි. මොකද මේ? මේ අමුතු වර්ගයේ බල්ලෙක්. ඊ බල්ලෙක් නෙවෙයි. ඩිලා රෝබියා. මම මේක නවත්තන්න දන්නේ නැහැ. උදව් කරන්න. මේ මොකද වෙන්නේ මම මේ කොහෙද ඉන්නේ මේ කොහෙන්ද මේ පූස්සෙන්දුමක් මට ආවේ ඩෙලාරෝබියා කවුද ඔය මේ මම ජෙරමි බෙල්පුවා. මේක වීලුවක්ද නෑ. සිසි ඔරික්. ඔරි කිසි ප්‍රශ්නයක් නෑ. ලියෝකෝවල. මේක ක්‍රීඩාවක්ද පරිගණක ක්‍රීඩාවක පසුබිමක් වගේ පේන්නේ ඇත්තටම මන් දන්නේ නැහැ. ඔය කෘතිම ලෝකයක්. එච්චරයි මන් දන්නේ. හොඳයි ඒක හොඳ නෑ මේ යෝධ කැරපොත්තු මට පාර දෙනවා ඔව්. මම මොකද කරන්න ඕනේ පුළුවන් ඉක්මනින් ඔතනින් පැන ගන්න බලන්න. ඔරි යාළුවට කරදරයක් වගේ. ඉක්මනට ගෙන්න ගන්න නම් බෑ. අපි මොකද කරන්නේ? එයාට උදව් වුණා. ඔයාට පුළුවන් ද බලන්න අපි දෙන්නව ලියෝකෝ වලට යවන්න. ඒකට මං උත්සාහ කරන්නම්. අපිව කොහටද යවන්නේ ඔරික්? අපි යන්නේ භයානක සත්තුන් අමුතු ලෝකයකට. ඔයා කැමති නේද මාත් එක්ක යන්න? අනේ ඕනේ නෑ. මම කැමති මේ ලෝකෙට. ඔයාට ඕනේ නම් යන්න. හෙට උදේ මට සරම පුහුණුවකුත් තියෙනවා. ඒක මං අරින්න බෑ. ගිහින් එන්නම්. ජෙරම් මං ලෑස්ති. හරි. එහෙනම් පටන් ගන්නවා. පරිවර්තනයේ ඕරික්. පරීක්ෂාව ඕරික්. අවසාන පියවර. තව ටිකකින් ඕරික් ස්ටර්න් ඔයාගේ උදව්වට එයි. හොඳයි මම පාළුවෙන් හිටි මේක අපූරු කඩුවක් නේ. ඒක අසාධාරණයි ඇයි මට විතරක් කඩුවක් නැත්තේ මං ඒ ගැන දන්නේ නැහැ. සමහර විට පරිගණකයේ අපේ යටිහිතේ ආශාවන්ට අනුව මේවා නිර්මාණය කරනවා ඇති. අනේ පූසෙක් වෙන්න මං කැමති නෑ මට ඕනේ ඔරික්ගේ වගේම කඩුවක් දැන් ඉතින් පවුරු ගන්න තමයි යනවා ඒයි බලාගෙන. ඒකත් නරක නෑ නෑ කඩුවක් ඕනේ අපූරුයි. ඔයාලා කුරුල්ලට ගිහින් මාය හොයාගන්න බලන්න. ඉන්න. පීටීම මං කියන්නම්. කවුද මේ මායා? මොකද්ද මේ මැෂිම? ඒ අදිබලති සුපිරි පරිගණකයක්.
කවුද මාය කියන්නේ? ලියෝ කෝලේ ඉන්න ගෑනු ළමයි. මේ ගෑල් ළමයිනුත් ඉන්නවද? අපූර්වයි. ඔව් අපි ආව ඉක්මනට හොයාගන්න ඕනේ. ඒත් ඉතින් අපි කොහොමද යාව හොයාගන්නේ? ඉන්න ජෙරම් අපිට කුළුනේ පිහිටීමේ වනවද? ජෙරම් ඔයා නිදිද? යනවා යන්න කැත බල්ලා අහකට වෙනවා. බලන්න අන්න කුළුණක්. ඒකෙ වෙන්න තින්නේ යා. මේකේ දොරක් නෑනේ. මට දරාගන්න බෑ. ඔයා බරයි. දෙරම් ඇහෙනවද? එයාට ඇහෙන්නේ නෑ. දැන් ඒ පාර මේ කොහෙද? තිබුණ ගස්කෝ? මං කොහොමද දන්නේ? ඔයාට අර කුළුණ පේනවද? ඒකේ පාට නම් හරිම අමුතුයි. අර සත්තු ටික කොහොමද අමුතුයි වගේ? පහර දෙන්න ඕන වෙලාව නේද? අපි කොහොමද නපුරු විනාශ කරන්නේ? මන් දන්නේ. මේ අපිට ලයිෆ් පොයින්ට්ස් කීයක් තියෙනවද? දන්නේ. හරි. ජන්තන් අපි වන පිටින් බේරුණා. ඔයා ඒව ඉතනවද? මට නම් කැරකිල්ල වගේ. ඔහම ඉන්න ජරම්. දෙවෙනි පාර හරියනවා. මං ඔයාට කලින්ම කිව්වනේ ඔයාට මං නැතුව බැරි වෙයි කියලා. මායා ඔයා ඉන්නවද? ඔව් ඔයාලා හැමෝම හොඳින්ද? ගොඩක් කරදර වුණා. ඒත් දැන් ඒවා හරි.